තිරුපති ශ්‍රී විෂ්ණු දේවතාව. තිරුපති පිළිමේ අදටත් රුධිරය ගලා යනවා. එම රුධිරය ගලා යන තැන සිසිල් කරන්නට සිසිල් චන්දන අදටත් සිසිල් ගල්වනු ලබනවා. විෂ්ණු දෙවියන් තිරුපති බාලාජී ස්වරූපයෙන් භූමි තලයට වැඩ ධානායෝගීව භාවනායෝගීව වැඩවෙසෙනවා. මේ භාවනායෝගී වැඩවෙසෙන තැනේදී තමාගේ අභිමතාර්ථය කාර්ය ඉටුවන තෙක් සිටින තැනේදී ගව පාලකයෙකුගේ ගවයන් විෂ්ණු දෙවියන්ට කිරි ආහාර එම භාවනායෝගී ස්ථානයට ලබා දෙනවා. විෂ්ණු දෙවියන්ගේ කුසගින්න පිපාසය නිවෙන මේ අවස්ථාවේදී ගවයා කිරි දෙනු දැක එම ගව පාලකයා කේන්තියෙන් උග්‍රව විෂ්ණු දෙවියන්ට දැනවැදී මේ කරන්නේ කුමන අපරාධයක්ද, මේ කිරි දෙන්නේ කාටද, මගේ කිරි ගන්නේ කවුද කියලා දැන විෂ්ණු දෙවියන්ට තමාගේ පොරවෙන් පහරක් එල්ල කරයි. විෂ්ණු දෙවියන් ධානයෙන් මිදී ඉදීට පැමිණෙන්නට ගොපල්ලා වේගයෙන් පොරවට තමාගේ හිසට පහරක් දෙයි. එම පහර වෙදී රුධිරය ගරන්නා වූ විෂ්ණු දේවතාන් වහන්සේගේ එම රුධිර ධාරාව අදටත් තිරුපතිවල පිළිමෙන් නිකුත් වේ. මේ තිරුපතිවල වැදගත්කම වන්නේ විෂ්ණු දෙවියන්ගේ ජීවමාන ශක්තිය එහි තිබීමයි. මේ දුටු වකුලා තමාගේ මව ශෝකයෙන් මේ දුන්නා වූ මෙම ප්‍රතිකාරය ලෙස ප්‍රතිකාර හිසට ගල්වා තමාගේ ශීර්ෂයේ කේශයන් ඉවත් කර විෂ්ණු දෙවියන්ට ලබා දෙයි. මේ දකින්නා වූ විෂ්ණු දෙවියන් යම්කිසි භක්තිමතෙක් තමාගේ ඉදිරියේ හිස භෝගාන්නේ නම්, හිස දම් දෙන්නේ නම් තමාගේ සියලු ඉච්ඡාවන් සම්පූර්ණ කරන බව විෂ්ණු දෙවියන් කියනු ලැබේ. මේ නිසා අදටත් තිරුපති වලින් බැතිමතුන් දරුවන් වයස් බීජවකින් තොරව තමාගේ හිස භෝගා එම තමාගේ ප්‍රාර්ථනාවන් විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලනු ලබයි. ඉතින් අදටත් මේ විෂ්ණු දෙවියන්ගේ බලය තිරුපතිවල විරාජමානව පවතින අතර තිරුපතිවලට අදටත් එම පිළිමෙන් රුධිරය ගලා යනු දැකිය හැකිය. විෂ්ණු දේවතාන් වහන්සේ ඇයි මේ තිරුපති නැත්නම් මේ භූමියට පැමිණෙන්නේ? එක්තරා යුගයක භෘගු නම් ඍෂිවරයා විෂ්ණු දෙවියන්ට පාපහාරක් ගසන විට විෂ්ණු දෙවියන්ගේ ස්වභාවය මෛත්‍රී කරුණා නිසා එම ඍෂිවරයාගේ පා ස්පර්ශ කර සනසනු ලබයි. හෘදේ වාසය කරන්නා ලක්ෂ්මී දේවතාවිය ක්‍රමයෙන් විෂ්ණු දෙවියන් සමග තරහවින් පద్මාවතී ලෙස තිරුපතිල උපත ලබයි. පద్මාවතී යනු එම ප්‍රදේශයේ රජුගේ දීනිය ලෙස උපත ලබන අතර ශෝකයෙන් පත් වූ විෂ්ණු දෙවියන් තමාගේ බිරිඳ සොයා මනුෂ්‍ය ලෙස මනුෂ්‍ය ස්වරූපයක් ධාරණය කරගෙන තිරුපතිවලට පැමිණෙනු ලබයි. මෙසේදී ආලය කරන්නා වූ පద్මාවතී දේවිය දැක නමුත් පద్මාවතී දේවිය යනු එම රටේ රජුගේ දීනිය බව දැනගත් විට මුදල් ඉල්ලන අතර ධනෙ ලබා දෙන අතර වකුලා නම් එම මවට සිනාසෙනු ලබයි. මේ දැනගත් විෂ්ණු දෙවියන් කුබේරයන් කැඳවා තමාට මුදල් සහ වස්තුව ලබා දෙන ලෙස කුබේරයන් ආයාචනය කර පద్මාවතී දේවිය විවාහ කරගනු ලබයි.